දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැමෝටම නවතම තොරතුරු දැනගන්න අපේ channel එකත් එක්ක තාමත් එකතු වෙලා නැත්නම් දැන්ම අපේ channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අපි අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයකින් දාලා තියෙන job vacancies කිහිපයක් ගැන. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු මේ job vacancies මොනවද කියලා. පළවෙනි job vacancy එක තමයි නිල්කමල් ආයතනයේ විසින් දාලා තියෙන නුපුහුණු අලෙවි විධායකයින් පිරිමි කියන තනතුර. මේ තනතුර සඳහා බස්නාහිර පළාතෙන් තමයි vacancies තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. අපි බලමු මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට තියෙන ඕනේ සුදුසුකම් මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම අයදුම්කරුව අපොස සාමාන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ විභාගය සමත් වෙලා තියෙන්න ඕනි. ඒ වගේම අයදුම්කරුට ඉංග්‍රීසි දැනුම තියෙන්නත් ඕනි. මීට අමතරව දෙමළ භාෂාව කතා කිරීමට හැකියවීම අමතර සුදුසුකමක් ලෙස සලකා බලනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අවම වශයෙන් මාස 6ක් හෝ අවුරුදු 1ක ශේෂ්ත්‍ර අලෙවි පරපුරුද්ද තියෙනවා නම් වඩාත් වැදගත් වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්කරුහට වළංගු රිය පැදවීමේ බලපත්‍රයක් තිබීම අමතර වාසියක් කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්කරු බස්නාහිර පළාතේ පදිංචි අයදුම්කරුවෙක් නම් වඩාත් සුදුසුයි කියලාත් දක්වලා තියෙනවා. ඒ වගේම පාසල් හැර ගිය අය අභ්‍යාසලාභී අලෙවි ප්‍රවර්ධන නිලධාරී තනතුර සඳහා ඉල්ලුම් කිරීමට පුළුවන් කියලාත් සඳහන් කරලා තියෙනවා. මේ ආයතනයේ විසින් අයදුම්කරුවන්ට ලබා දෙන ප්‍රතිලාභයන් තමයි ආකර්ශනීය වැටුපක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දිරිදීමනා සහ සමාගම නඩත්තු කරන බයිසිකලයක් සඳහා ඉන්ධන ලබා දෙනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. ඔයා මේ job vacancy සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාට කරන්න තියෙන මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් උඩ ක්ලික් කරාට පස්සේන online application එක fill කරලා submit කරන්න. මීළඟට දාලා තියෙන job vacancy එක තමයි ආපිකෝ ආයතනයේ විසින් දාලා තියෙන සහකාර ප්‍රධාන මුදල් අයකැමි පිරිමි සහ ගැහැණු කියන job vacancy එක. මේ තනතුර සඳහා දිවයින පුරාම සිටින අයදුම්කරුවන්ට අයදුම් කරන්න පුළුවන් කියලාත් සඳහන් කරලා තියෙනවා. මේ vacancy සඳහා අයදුම් කරන්න කැමැතින් ඉන්න අයදුම්කරුවන්ට තියෙන ඕනි සුදුසුකම් තමයි අයදුම්කරුව වයස අවුරුදු 18ත් 35ත් අතර අයදුම්කරුවෙකු වෙන්න ඕනි. ඒ වගේම අපොස උසස් පෙළ දක්වා අධ්‍යාපන සුදුසුකම් අයදුම්කරු සතුව තියෙන්නත් ඕනි. මීට අමතරව අදාළ ශේෂ්ත්‍රයේ පළපුරුද්ද තියෙන්න ඕනි කියලාත් සඳහන් කරලා තියෙනවා. මේ ආයතනය තුලින් මේ සඳහා තෝරා ගන්න ලබන අයදුම්කරුවන්ට ලබා දෙන ප්‍රතිලාභයන් තමයි ආකර්ශනීය මාසික වැටුපක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වෛද්‍ය සහානිකුත් ප්‍රතිලාභත් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මීට අමතරව වාර්ෂික බෝනස් රාත්‍රී මුරදීමනා ලබා දෙනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සේවකයාට අවශ්‍ය සුහදශීලී සහ උද්‍යෝගිමත් වැඩ පරිසරයක් නිර්මාණය කරලා දෙනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. මේ job vacancy සඳහා අයදුම් කරන්න කැමැතින් ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එකට ක්ලික් කරාට පස්සේන online application එක fill කරලා submit කරන්න. මීළඟට දාලා තියෙන job vacancy එක තමයි කීල්ස් ආයතනයේ විසින් දාලා තියෙන පාරිභෝගික සේවා සහායක කියන තනතුර. මේ තනතුර සඳහා දිවයින පුරාම සිටින අයදුම්කරුවන්ට අයදුම් කරන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුර සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට තියෙන ඕනේ සුදුසුකම් තමයි අයදුම්කරු අපොස සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටපු අයදුම්කරුවෙකු වෙන්න ඕනි. ඒ වගේම අයදුම්කරු වයස අවුරුදු 18ත් 35ත් අතර අයදුම්කරුවෙකු වෙන්න ඕනි. මේදී ආයතනයේ විසින් මේ සඳහා තෝරා ගන්න ලබන අයදුම්කරුවන්ට ලබා දෙන ප්‍රතිලාභයන් තමයි ඉහළ වැටුපක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම රැකියාවට අමතරව වෘත්තීමය පුහුණුවක් සමගම NVQ level 4 සහතිකයක් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නොමිලේ නවතැන් පහසුකම් සහ නිලැඳුම් සහ ආහාර ලබා දෙනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම්කරුට අභ්‍යන්තර උසස් වීම සහ තවත් ප්‍රතිලාභ රැසක් ලබා දෙනවා කියලාත් සඳහන් කරලා තියෙනවා. ඔයා මේ job vacancy සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එකට ක්ලික් කරාට පස්සේන online application එක fill කරලා submit කරන්න. මීළඟට දාලා තියෙන job vacancy එක තමයි Hales Fenton's Limited ආයතනයේ විසින් දාලා තියෙන Human Resources Internship Opportunity එක. අපි බලමු මේ සඳහා අයදුම් කරන්න කැමැතින් ඉන්න අයදුම්කරුවන්ට තියෙන ඕනි සුදුසුකම් මොනවද කියලා.
මේ සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න අයදුම්කරුවන් HRM හරි බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් හරි ඒ හා සමාන ෆීල්ඩ් එකකින් ඩිග්‍රී එකක් හරි ඩිප්ලෝම එකක් හරි කම්ප්ලීට් කරලා හරි නැත්නම් තවමත් කරමින් ඉන්නවා නම් මෙන්න මේ අයදුම්කරුවන්ට මේ තනතුර සඳහා අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම හොඳ sannivedana කුසලතාවයක් සහ අන්තර්පුද්ගල කුසලතාවයක් තියෙන්නත් ඕනි. ඒ වගේම HR functions සහ procedures ගැන මූලික දැනුමක් තියෙන්න ඕන කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම MS Office package එක පිළිබඳව විශේෂයෙන්ම Word, Excel සහ PowerPoint පිළිබඳව දැනුමක් තියෙන්නත් ඕනි මේ සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ට. මේ job vacancy සඳහා ඔයා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එකට ක්ලික් කරාට පස්සේ ඔයාට CV එක අප්ලෝඩ් කරන්න එනවා. මෙන්න මෙතනින් ඔයාගේ CV එක අප්ලෝඩ් කරලා සබ්මිට් කරන්න. මීළඟට දාලා තියෙන job vacancy එක තමයි CDB Finance PLC ආයතනයේ විසින් දාලා තියෙන HR internship opportunity එක. අපි බලමු මේ තනතුර සඳහා අයදුම් කරන්න කැමැතින් ඉන්න අයදුම්කරුවන්ට තියෙන ඕනි සුදුසුකම් මොනවද කියලා. මේ තනතුර සඳහා අයදුම් කිරීමේදීත් අයදුම්කරු HRM සයිඩ් එකෙන් හරි ඒ හා සමාන ෆීල්ඩ් එකකින් අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් හරි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් හරි තියෙන අයදුම්කරුවෙකු වෙන්න ඕනි. මේ අන්ඩර්ග්‍රැජුවේට් හරි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එක හරි පිළිගත් යුනිවර්සිටි එකකින් හරි ඉන්ස්ටිටියුට් එකකින් හරි කරපු එකක් වෙන්න ඕනි. ඒ වගේම පරිගණක දැනුමත් අයදුම්කරු සතුව තියෙන්න ඕනි. විශේෂයෙන්ම MS Office package එක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනි කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම හොඳ sannivedana කුසලතාවයක් අයදුම්කරු සතුව තියෙන්න ඕනි කියලාත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අවශ්‍ය වුණොත් පමණක් වීකෙන්ඩ් එකෙත් වැඩ කරන්න පුළුවන් නම් වඩාත් වැදගත් වෙනවා කියලා සඳහන් වෙනවා. මේ තනතුරු සඳහා අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන apply for job කියන බටන් එකට ක්ලික් කරාට පස්සේ ඔයාට account එකක් නැත්නම් මෙන්න මෙතනින් ඔයාට account එකක් create කරන්න එනවා. එතනින් ඔයාගේ account එක create කරලා ඔයාගේ CV එක upload කරන්න. මේ vacancies ගැන තවදුරටත් තොරතුරු දැනගන්න අවශ්‍යයි නම් මේ vacancies වල link ටික මම පහළ description එකෙන් දාලා තියෙනවා. ඔයාලට ඒ link එකෙන් ගිහිල්ලා මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ වගේම තවත් job vacancies ගැන අලුත්ම update ලබා ගන්න අවශ්‍යයි නම් අපේ WhatsApp channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අපි මේ වගේම තවත් job vacancies සහිත වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරලා තියාගන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.